ඔබට පහසු තැනක පහසු ඉරියව්වකින් ඉඳගන්න. කය සැහැල්ලුවෙන් තබාගෙන ඔබේ දෑස් වසා ගන්න. දැන් පෙනහළු පිරෙන්න ගැඹුරින් ඉහළට හුස්මක් අරගෙන ඒ හුස්ම හෙමින් හෙමින් පහතට හෙලන්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් ඉහළට හුස්මක් අරගෙන ඒ හුස්ම හෙමින් පහතට හෙලන්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් ඉහළට හුස්මක් අරගෙන ඒ හුස්ම හෙමින් හෙමින් පහතට හෙලන්න. දැන් ඔබගේ අවධානය ඔබගේ හිස මුදුනට ගෙන එන්න. හිස දිගේ ඉදිරිපසින් පහළට අවධානය ගෙන එමින් ඔබේ නළල මත අවධානය තබන්න. දැන් නළල දෙපසින් ඔබේ දෑස් වෙත අවධානය යොමු කරන්න. දෑස් දැඩිව වසාගෙන ඇතිනම් ඒවා මදක් ලිහිල් කරගන්න. දැන් ඔබේ අවධානය සම්පූර්ණයෙන් මුහුණ වෙතට යොමු කරගන්න. ඔබට යම් කොටසක සිරවීමක්, තදගතියක් දැනෙනවා නම් ඒ කොටස් ලිහිල් කරගන්න. ඔබේ අවධානය බෙල්ල වෙත යොමු කර බෙල්ල පෙදෙස ලිහිල් කරගන්න. දැන් ක්‍රමයෙන් උරහිස දෙසට ඔබේ අවධානය රැගෙන එන්න. එහි මස්පිඩු වෙත අවධානය යොමු කරන්න. උරහිස් සැහැල්ලු කරගන්න. දැන් ඔබේ දෑත් වෙත අවධානය ගෙන දෑත් සැහැල්ලු කරගන්න. ඔබගේ පපු පෙදෙසට අවධානය යොමු කර ඔබගේ පපු පෙදෙසේ ඇති තද ගතියෙන් තොර සැහැල්ලුව අත්දකින්න. දැන් ඔබගේ පිට දෙසට අවධානය යොමු කරන්න. එය නැවුණු ස්වභාවයක් ගනී නම් ඔබේ පිට ඍජු කරගන්න. ඔබේ අවධානය ඔබේ කොන්ද දෙසට යොමු කරන්න. එහි යම් සිරවීමක් වේ නම් ඒ තැන් සැහැල්ලු වන ලෙස මනස මෙහෙයවන්න. දැන් ඔබගේ යටි බඩටත් ක්‍රමයෙන් ශරීරයේ පහළ කොටසටත් ඔබේ අවධානය යොමු කරන්න. ඉන්පසු ඔබේ වම් පාදය වෙත අවධානය යොමු කර ක්‍රමයෙන් පාදය දිගේ ඔබේ මනස මෙහෙයවමින් ඔබේ පා ඇඟිලි දෙසට අවධානය රැගෙන යන්න. ඒ අතරතුර යම් තැනක සිර කරගෙන සිටීමක් වේ නම් ඒ තැන් ලිහිල් කරගන්න. ඒ අයුරින්ම ඔබේ දකුණු පාදයද අවධානයෙන් යුතුව සැහැල්ලු කරගන්න. දැන් ඔබේ මුළු කයම සැහැල්ලු වී ඇති අයුරු අත්දකින්න. දැන් ඔබේ අවධානය ක්‍රමයෙන් ඔබේ නාසය වෙත ගෙනවිත් ඔබගේ හුස්ම වෙත අවධානය යොමු කරන්න. ඔබ සැහැල්ලුවෙන් හුස්ම ගන්නා අයුරු ඔබටම දැනෙනු ඇත. සුළු වේලාවක් ඔබ ඔබගේ හුස්ම සමග ඒකාත්මිකව අවදිමත්ව සිටින්න. දැන් අපි අපේ හුස්ම අලුත් විදිහකට
දකින්න පටන් ගමු. බලන්න. ඔබ ගන්න හුස්ම කොහෙන්ද එන්නේ? දකින්න. මේ සෝබාදහම ඔබට ජීවය එක් කරන හුස්ම පොදක් බවට පත් වෙලා ඔබේ මුළු සිරුරෙහි ඇතුළාන්තයටම විහිදී යන අයුරු. දැන් දකින්න ඔබ පිට කරන ඒ සුසුම්ක ඇති වාතය සෝබාදහම සමග එක් වී යන අයුරු. හිතන්න. දකින්න. ඔබත් සෝබාදහමත් මේ හුස්ම රැලි සමග එකිනෙක හා රැඳී ඇති අයුරු. ඔබෙන් සෝබාදහමත් සෝබාදහමින් ඔබත් වෙන් කළ නොහැකි මේ ස්වභාවය අත්දකිමින් ඔබ සෝබාදහම හා මොහොතකට ඒකාත්මික වන්න. මොහොතින් මොහොත සිදුවන මේ සිදුවීම තුළ ඔබ සෝබාදහමේම කොටසක්ම පමණක් බව දකිමින් ඔබගේ ඇතුළාන්තය සැහැල්ලු කරගන්න. ඒ සැහැල්ලු බව අත්විඳිමින්ම මොහොතක් මොහොතක් පාසා අලුත් වන මේ ජීවය තුළ අපි සුළු වේලාවක් නිහඬ වෙමු, නිසල වෙමු. මේ මොහොතේ ඒ නිසල බවින් යුතුව සෝබාදහමේ කොටසක් වන ඔබ ඔබේ ඇතුළාන්තයේ ඇති අතීත මානසික පීඩාවන්, සිත් තැවුල්, මානසික දැවීම්, අනාගත අවිනිශ්චිතතා තුළ හටගත් බියෙන් පීඩා විඳින ඔබව මේ ප්‍රාශ්වාසය සමග සෝබාදහමට දියකොට හැර සැහැල්ලු වූ සිතින් හා ගතින් යුතුව ඔබේ දැස් විවර කරන්න. නිදහස් හදවතකින් සැහැල්ලු සිතකින් සෑම මොහොතකම නැවුම් බව විඳගන්න. සෑම මොහොතක්ම සුවපත් වන මොහොතක් වේවා.